ලැක්ස් විලා අගලවත්ත. අද අපි ඔයාලට කියන්න යන්නේ යාළුවෝ එක්ක ෆැමිලි එකත් එක්ක නයිට් ස්ටේ එකක් ගත කරන්න සුපිරිම ප්ලේස් එකක්. කොළඹ ඉඳන් පැය දෙකකින් වගේ මෙතනට යන්න පුළුවන්. හයිවේ එකට දාලා දොඩංගොඩින් එක්සිට් වුණාම විනාඩි 45ක වගේ දුරින් තමයි මේ ප්ලේස් එක තියෙන්නේ. ඉතින් මේකටම තමයි ටී බ්‍රීස් ස්ටේට් බංගලෝ කියලාත් කියන්නේ. කොළඹ ඉඳන් ගොඩක් දුර නැති වුණත් මේක තියෙන්නේ වෙනස්ම පරිසරයක. ලස්සන කන්දක් මුදුනේ. ඉතින් මුලින්ම කියන්න ඕන මේක Google Map දාගෙන එනවනම් ටී බ්‍රීස් ස්ටේට් බංගලෝ කියලා ගාගත්තොත් නම් හම්බෙන්න පුළුවන්. ඒත් අපි නම් ආවේ බෙල්ලන හන්දියේ ඉඳන් බංගලෝ එකේ කියන අයගේ ඩිරෙක්ෂන්ස් අහලා. මොකද Google Map එකෙන් හරියට ඒ තැන අපිට පෙන්වුවේ නැහැ. අන්ද මුදුනටම යනකොට පාර නම් එච්චර හොඳට තිබ්බේ නැහැ. ටිකක් දුෂ්කර පාරක් තමයි තිබ්බේ. ඒත් වාහනයක යන්න පුළුවන් හැම ලොකු අවුලක් නැහැ. මේක තමයි අපි මේ කියන ප්ලේස් එක. අපි බලමු බංගලෝ එකේ ඇතුළ කොහොමද කියලා. කෑම බීම ගැන කිව්වොත් අපි උයන බඩු ඔක්කොම අරන් යන්න ඕනේ. එයාලා අපි උයන කියන විදිහටම හදලා දෙනවා. එතන උයන කෙනෙක් ඉන්නවා. මතක ඇතුව ඔයගොල්ලෝ යන්න ඕනේ හැමදේම අරගෙන. මොකද ඒ හරිය ළඟ කඩයක් නැහැ. ආයේ පල්ලහැටම ගිහිල්ලා බඩු ගේන්නත් බෑ. නැත්තම් ඒගොල්ලන්ට සල්ලි දීලා තමයි ගෙන්න ගන්න වෙන්නේ. ඒක ගොඩක් කරදරයි. ඒ හින්දා උයට පියන හැමදේම අරගෙන යන එක තමයි හොඳම දේ. කෑම බීම නම් හොඳට තිබ්බා. කිසිම අවුලක් නැහැ. වැඩ කරන අයත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. කිසිම අවුලක් තිබ්බේ නැහැ අපිට. අපි යද්දිම වෙල්කම් ඩ්‍රින්ක් එක ඇරේන්ජ් කරලා තිබ්බා. මේ තියෙන්නේ පූල් ඒරියා එක. මේ තියෙන්නේ ලිවිං රූම් එක. කට්ටියක් එකතු වෙලා පාටි එකක් දාන්න, සින්දු කියන්න, ඩාන්ස් කරන්න හොඳටම ඉඩ තියෙනවා. මේකේ AC රූම් 3ක් තියෙනවා. ඩබල් රූම් එකක් තියෙනවා. ඉතින් අපි මේකට ගියේ 2025 පෙබරවාරි මාසේ. එතකොට මේ බංගලෝ එකේ ගාණ තිබ්බේ 38000යි. ට්‍රිපල් රූම් එකක් තියෙනවා. අනිත් රූම් එකේ 5 දෙනෙක්ට වගේ ඉන්න පුළුවන් බෙඩ් තියෙනවා. ඉතින් මේක 10 දෙනෙක්ට වගේ තමයි කම්ෆර්ටබලි ඉන්න පුළුවන්. හැබැයි ඉතින් යාළුවෝ යනවා නම් ඊට වඩා වැඩි ගාණක් වුණත් ඉන්න පුළුවන්. හැම රූම් එකකටම ඇටච් බාත්රූම් තියෙනවා. හැම දෙයක්ම හොඳට මේන්ටේන් කරලා ක්ලීන් කරලා තමයි අපි යද්දි තිබ්බේ. ඔයාලත් යනවා නම් මේ කිට්ටුව නාන්න දියඇලි 2-3ක්ම තියෙනවා. තම දොළ ඇල්ල, තුන් දොළ ඇල්ල, පීලි හත, මාකෙලි ඇල්ල මේ වගේ ඇල්ලවල් තියෙනවා. අපි ගියේ තම දොළ ඇල්ලට. ඒකේ වීඩියෝ එකත් අපි මෙතන දාලා තියෙනවා. අපේ channel එකේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් යාළුවොත් එක්ක ෆැමිලි එකත් එක්ක විනෝද වෙන්න පුළුවන් සුපිරිම ප්ලේස් එකක් තමයි මේක. අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන්. හරිම ලස්සන තැනක්. ඔයාලා FB එකේ සර්ච් කරනවා නම් සර්ච් කරන්න ඕනේ සෙයිලැක්ස් විලා කියලා. එතකොට මේගොල්ලන්ගේ group එකේ තියෙන ඔක්කොම බංගලෝස් ටික එනවා. ඉතින් ඔයා තාමත් අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා තියාගන්න. මේ වගේ තවත් ලස්සන තැන්වල reviews අරගෙන එන්නම්. එතකොට ඔයගොල්ලන්ට හොඳ idea එකක් අරගෙන ඕගොල්ලෝ යන තැනට යන්න පුළුවන්.